පුතේ මේ අපි මෙතනදී Z අගය ගැන පැහැදිලි කරලා Z අගය සම්බන්ධව විභාගෙදි ගණන් හදන්නේ කොහොමද කියන අදහසක් දෙන්නයි හදන්නේ. ඊළඟ මාතෘකාව Z අගය කියලා දාගන්න. Z අගය ලියවල මේ වරණ Z අගය වෙන සූත්‍රය මම මුලින්ම දාන්නම්. අපි Z අගය ගන්න පාවිච්චි කරන සූත්‍රය තමයි Z සමානයි xi ඍණ x බාර් බෙදීම s කියන සූත්‍රය. මේකෙන් තමයි අපි Z අගය හොයාගන්නේ. ඒතකොට දැන් මට ප්‍රශ්නයක් එනවා මොනවාද මේකේ තියෙන පද ටික. දැන් අපි හිතමු කම්බයින් මැත්ස් වල Z අගය වෙනවා කියලා හිතන්නකෝ. ඔයා A-level paper එකේ දැන් උන්න කම්බයින් මැත්ස් කරනවා. කම්බයින් මැත්ස් කරාට පස්සේ ඔයාගේ කම්බයින් මැත්ස් සම්බන්ධ Z අගය වෙනවා නම් වැඩේ වෙන්නේ මෙහෙම. මේ xi වෙනුවට දාගන්නේ ඔයාගේ කම්බයින් මැත්ස් වල තියෙන ලකුණු. ඒ කියන්නේ xi වලින් පෙන්නන්නේ කම්බයින් මැත්ස් පේපර් එක ඔයා ගත්ත ලකුණු. x bar කියලා කියන්නේ කම්බයින් මැත්ස් පේපර් එක සම්බන්ධව මුළු ලංකාවෙම තියෙන සමාන්තර මධ්‍යස්ථානය. ඔයා විභාග කරපු අවුරුද්දේ තියෙන සමාන්තර මධ්‍යස්ථානය තමයි මෙතෙන්ට වැටෙන්නේ. මෙතෙන්ට වැටෙන්නේ කම්බයින් මැත්ස් සබ්ජෙක්ට් එකේ සම්මත අපගමන. එතකොට එහෙම අගයන් ටික දාලා ගණනය කරාම ලැබෙනවා ඔයාගේ Z අගය. හැබැයි Z අගය ලැබෙන්නේ කම්බයින් මැත්ස් විෂය සම්බන්ධව. පැහැදිලිද? එතකොට Z අගය වෙනකොට මේ සූත්‍රය කටපාඩමින් දාගන්නවට පුළුවන් වෙන්න ඕන. ඔයාගේ බැරි වෙලාවට විභාග Z අගයක් ඇහුවොත් ඔය සූත්‍රය ලියාගන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? එතකොට මේ සූත්‍රයේ පද ටික පැහැදිලි කරගන්න දාගන්නත් ඕන. පද පැහැදිලි කරගන්නත් ඕන. ඒ කියන්නේ xi කියන්නේ කවුද? ඊට පස්සේ x bar කියන්නේ කවුද? s කියන්නේ කවුද කියලා. ආලියන් මෙන්න විස්තරයක් මෙහෙම ලියන්න. Z අගය සෙවීම සඳහා පහද සූත්‍රය භාවිතා කළ හැකිය. භාවිතා කරනු ලැබේ. Z අගය සෙවීම සඳහා පහද සූත්‍රය භාවිතා කරනු ලැබේ. Z අගය සෙවීම සඳහා පහද සූත්‍රය භාවිතා කරනු ලැබේ. මේ සූත්‍රය ලියලා කොටු කරගන්න. මේ සූත්‍රය ලියලා කොටු කරගන්න. හරිද? කොටු කරගත්තද? අපිට සමියෝ ලියන්න තවවත් දාලා සංයුක්ත ගන්ධ විශේෂ සම්බන්ධව ඔබගේ Z අගය සෙවීමට අවශ්‍ය නම් සංයුක්ත විෂය සම්බන්ධව ඔබගේ Z අගය සෙවීමට අවශ්‍ය නම් ඉහත සූත්‍රයේ පද පහත දැක්වෙන පරිදි භාවිතා කළ යුතුයි. ඉහත සූත්‍රයේ පද පහත දැක්වෙන පරිදි භාවිතා කළ යුතුයි. පහත දැක්වෙන පරිදි භාවිතා කළ යුතුයි. ආයන ලියන්නේ යටින් xi සමානයි තමන් ලබාගත් සංයුක්ත ගණිත ලකුණ. තමන් ලබාගත් සංයුක්ත ගණිත විෂය සඳහා ලැබුණු ලකුණ. යාගන්න. තමන් ලබාගත් සංයුක්ත ගණිත විෂය සඳහා ලැබුණු ලකුණ. ඊට පස්සේ හරින්නේ x bar සමානයි සංයුක්ත ගණිත විෂය සඳහා සමාන්තර මධ්‍යස්ථානය. සංයුක්ත ගණිත විෂය සඳහා සමාන්තර මධ්‍යස්ථානය. ඒ කියන්නේ ලියපු මුළු පිරිසෙම අපි ගන්න සමාන්තර මධ්‍යස්ථාන තමයි එතනට ගන්න ඕනේ. ඊට පස්සේ S සමානයි සංයුක්ත ගණිත විෂය සඳහා දිවයිනේම සම්මත අපගමනය. S සමානයි කියලා ලියන්න. සංයුක්ත ගණිත විෂය සඳහා දිවයිනේම සම්මත අපගමනය. හරිද? එහෙනම් අන්න ඒ විදිහට තමයි මේ අගයන් ටික ආදේශ කරලා තමයි මේ අපි Z අගය සොයන්නේ. අවබෝධයිද? ඒතකොට සරල සූත්‍රයක් තියෙන මේක කටපාඩම් කරලා මේ අගයන් ටිකක් දුන්නට පස්සේ අගයන් ටික දාලා Z අගය සොයා ගන්න පුළුවන් වෙන්න ඕන. අපි ගානක් හදමු පස්සේ මේ සූත්‍රය පාවිච්චි කරලා ගානක් තා පොඩ්ඩකින් හදමු. ඊට කලින් මේ Z අගය සම්බන්ධව අපි කතා කරන ප්‍රධාන කාරණා ටිකක් තියෙනවා. ඒ මූලික අවබෝධයක්ව දැනගන්න ඕන. අන්නේ දේවල් ටික ඔයගොල්ලෝ දන්න දේවල් මේවා. ඒක අපි පොඩ්ඩක් මෙහෙම හදාගමු. මේක ඔයගොල්ලෝ දාගන්න මෙහෙම කැපිටල් A කියලා. කැපිටල් A කියන සංකල්පය ඔය තියෙන්නේ.
සූත්‍රයේ පද ටික පැහැදිලි කිරීමයි. ඊට පස්සේ මම ඔයාට B කියලා එකක් දාලා කියලා මෙන්න මෙහෙම එකක්. දැන් ඔය මම කිව්වේ සංයුක්ත ගණිත විෂය සඳහා Z අගය ගන්න හැටිනේ. දැන් ඔයාගේ A level paper result දැන් A level result ආවට පස්සේ එනවනේ Z අගය. අන්නේ Z අගය හැදෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයාගේ result sheet එකේ Z අගය හැදෙන්නේ combined maths වලින් Z අගයට. ඊට පස්සේ අපි තුමු physics කරනවා කියලා ඔයා physics වල Z අගයයි chemistry කරනවා කියලා දැන් chemistry වල Z අගයයි තුන එකතු වෙනවා. අපි මේක C කියලා දාන combined maths මේක physics මේක තියෙනවා chemistry කියලා. CH කියලා දාමුකෝ අපි chemistry. එකතු කරලා මේක තුනෙන් බෙදනවා. ඒක තමයි ඔයාගේ result sheet එකේ Z අගය. පැහැදිලිද? එහෙනම් ඔයාගේ result sheet එකේ Z අගය හැදෙන්නේ combined maths වලට අපි Z අගයට, physics වල අපි Z අගයට, chemistry වලට අපි Z අගය ඔය ටික එකතු කරලා තුනෙන් බෙදලා ගන්න ඕනේ. එහෙනම් ලියන්න මෙන්න මෙහෙම. capital B කියලා දාලා ලියන්න මෙහෙම. උසස් පෙළ විභාගයේදී ඔබගේ ප්‍රතිඵල ලේඛනයේ Z අගය අවසාන Z අගය හොඳේ. ඔබගේ ප්‍රතිඵල ලේඛනයේ අවසාන Z අගය පහත දැක්වෙන පරිදි සකස් වේ. ආයෙත් මේක ලියලා කොටු කරගන්න. පහත දැක්වෙන පරිදි සකස් වේ. මේක කොටු කරගන්න හොඳේ. හරිද වැඩි. ඊට පස්සේ උගන්වන්න මම මෙහෙම අදහසක් දෙන්නම්. දැන් ඉසෙට් අගය වැඩි කරගන්න පුළුවන් වැඩි වෙන විදි. එක විදියක් ගැන කතා කරොත් අපි හිතමු මෙන්න මෙහෙම අමාරු පේපර් එකක් ගත්තා කියලා හිතන්නකෝ. අපි හිතමු ලංකාවෙම කට්ටිය කියන මේ පේපර් එක අමාරුයි කියලා. කම්බයින්ඩ් මැත්ස් අපි ගමුකෝ අපිට දැනෙන සබ්ජෙක්ට් එක. කම්බයින්ඩ් මැත්ස් ඔන්න පේපර් එක හැමෝම කියන අමාරුයි. හැබැයි ඔයා කම්බයින්ඩ් මැත්ස් වල පට්ට දක්ෂයෙක්. ඒතකොට ඔයා අනිත් ළමයිට වඩා වැඩි ලකුණක් ගන්නවා කම්බයින්ඩ් මැත්ස් පේපර් එකට. ඒතකොට ඔයාගේ සමස්ත ඉසෙට් අගය පැහැදිලි ලෙස වැඩි වෙනවා. ඔයාට ලොකු chance එකක් එනවා. ඒ කියන්නේ ඉසෙට් අගයන්නේ කැම්පස් තෝරගන්නේ. එතකොට ඔයාගේ සමස්ත ඉසෙට් අගය වැඩිපුර උඩට යනවා. පේපර් එක අමාරු වෙලා ඔයාට වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ලැබුණොත්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම ඒක වෙන හැටි පෙන්නන්නම්. දැන් අපි හිතමු ඔන්න combined maths. මම මේ කතා කරන්නේ combined maths ගැන කියලා දන්නකො. combined maths. එතකොට දැන් ඔන්න combined maths එන්නේ සරල පේපර් එකක් එනවා. හැබැයි ඔයා combined maths වල පට්ටම දක්ෂයෙක්. එතකොට ඔන්න combined maths වල Z අගය හැදෙන්නේ මේ සූත්‍රයෙන්. xi x bar බෙදීම s මේ සූත්‍රයෙන් තමයි combined maths වල Z අගය හැදෙන්නේ. පේපර් එක පට්ට අමාරු නිසා මුළු ලංකාවෙම ඒක සමස්තයට බලපානවනේ. ඒතර මුළු ලංකාවෙම combined maths වල සමාන්තර මධ්‍යන්නේ සාමාන්‍යගේ පල්ලෙහාට එනවා. මූ වැටෙනවා පල්ලෙහාට. දැවැන්තව මූ පල්ලෙහාට යන මුළු ලංකාවටම පේපර් එක අමාරුයිනේ. පැහැදිලිද? හැබැයි ඔයා පට්ට වැඩි. ඔයාට තියෙන හොඳ ලකුණු ප්‍රමාණයක්. ඔයාගේ ලකුණු වැඩි. එතකොට ඔයාලට පේනවනේ මේක වැඩි නිසා මේක ගොඩක් අඩු නිසා එන වෙනස වැඩිනේ. තේරුණාද කියන්නේ? වෙනස වැඩි වෙච්ච ගම ඔයාගේ Z අගය මෙන්න මේ හේතුව නිසා ඔයාගේ Z අගය ඔයා ගත්ත කම්බයින්ඩ් මැත්ස් වල Z අගය වේගින් ඉහළ යනවා. පැහැදිලිද කියන්නේ? කම්බයින්ඩ් මැත්ස් වල ආදී Z අගය වේගින් ඉහළ යනවා. ඔන්න පේපර් එක පට්ටම අමාරු නිසා එකෙන් පට්ට අමාරු පේපර් එකක් ඔයා හොඳට කරගත්තොත් ලැබෙන chance එක ඔය කියන්නේ. හොඳයි. පේපර් එක පට්ට අමාරු නිසා සමස්ත සමාන්තර මධ්‍යම අඩු වෙනවා. හැබැයි ඔයා හොඳ ලකුණක් ගන්නවා. ඒතකොට මේ වෙනස වැඩිනේ. වෙනස වැඩි වෙච්ච ගමන් කම්බයින්ඩ් මැත්ස් වල Z අගය වගේ ඉහළ යනවා. ඒක ඉහළ ගිය ගමන් මෙතෙන් ඉහළ ගිය ගමන් මොකද වෙන්නේ? ඔයාගේ සමස්ත Z අගය ඉහළ යනවා. අන්න එහෙමයි අමාරු පේපර් එකක් ආවට පස්සේ ඔයා හොඳට ලකුණු ගත්තොත් එහෙම ඔයාගේ Z අගය වැඩි වෙන විදිය. පැහැදිලිද? එහෙනම් ලියන්න C කියලා දාලා මේව ලියන්න. C කියලා දාලා මේ විස්තරය ලියන්න. C කියලා දාලා මේව ලියන්න.
අමාරු විෂයකට ඔබ වඩාත් හොඳින් ලකුණු ගත් විට ඔබගේ ඉසෙත් අගය ඉහළයි. එහෙම දාලා ඉවර වෙලා කම්බයින් මැත්ස් කියලා දාලා ඉවරලා මේක පෙන්න ගන්නවද? මේක පෙන්න ගන්න මම වචනෙන් දෙන්න විස්තරයයි. කම්බයින් මැත්ස් කියලා දාලා මේක අතන්දර ටික කොට දාගන්න. හරිද? ලකුණු කරගත්තද? ලියන්න මේක විස්තරයක්. ඒකේ යටතේ සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රය ඉතාමත් සංකීර්ණ නම් සංකීර්ණ අවස්ථාවක සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රය ඉතාමත් සංකීර්ණ අවස්ථාවක සංයුක්ත ගණිත සම්බන්ධව දිවයිනේ සමාන්තර මධ්‍යයන්හි පහළ බසී. ඒ කියන්නේ x වා පහළ වෙනවාද? දිවයිනේ සමාන්තර මධ්‍යයන්හි පහළ බසී. නමුත් ඔබගේ ලකුණ විශාල ලකුණක් වන විට මෙන්න මේ විදියට xi වෙන x බා වෙනස මෙහෙම ලියන්න. xi ඍණ x බා වෙනස වැඩි වේ. එවිට ඔබගේ සංයුක්ත ගණිත විෂය සම්බන්ධ ඉසෙට් අගය වැඩි වේ. එය සමස්ත ප්‍රතිඵල ඉසෙට් අගය වැඩි වීමට දායක වේ. හරි නේද? පැහැදිලිද? right. ඒක දැනගන්න ඕන. ඊට පස්සේ මම කියන්න හදන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. මෙන්න මේකත් බලන්න. D කියන කාරණාව කියලා මම පැහැදිලි කරන්නම්. D යටතේ මම පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. ලේසි පේපර් එකක් හම්බුණා කියලා හිතන්න. ලේසි පේපර් එකකට ඔයා ලකුණු ගොඩක් වැඩියෙන් ගත්තා කියලා ඔයාගේ ඉසෙට් එකේ මහ ලොකුවට සැරට බලපාන්නේ නැහැ. ලේසි පේපර් එකට ඔයා ගොඩක් ලකුණු ගත්තා කියලා ඒක ඉසෙට් එකේට සමස්ත ඉසෙට් එකේට කියලා බැලුවොත් ඒක ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒක වෙන හැටි මම මේ පෙන්නන්නම්. අපි හිතමු ෆිසික්ස් කියන ගන්නකො. ෆිසික්ස් පේපර් එක කියලා හිතන්න. ෆිසික්ස් පේපර් එක පට්ටම ලේසි කියලා හිතන්න. ෆිසික්ස් පේපර් එක පට්ටම ලේසි. එහෙනම් මේ තියෙන ෆිසික්ස් වල ඉසෙට් එකේ වෙන විදියනේ. පේපර් එක පට්ටම ලේසි නම් මොකෝ වෙන්නේ? ලංකාවේම සමාන්තර මධ්‍යයන් මොකද වෙන්නේ? ෆිසික්ස් වල වැඩි වෙනවා. ලංකාවේම සමාන්තර මධ්‍යයන් මෙන්න වැඩි වෙනවා. ඔයත් ඉතින් අරගන්න වැඩි ලකුණක් නේ. ඒතකොට වෙනස වැඩි වෙන්නේ නැහැ නේ. පැහැදිලිද? වෙනස වැඩි වෙන්නේ නැහැ. මූත් මෙහින් වැඩි වෙනවා, මූත් මෙහිනුත් වැඩි වෙනවා. එතකොට ලේසි පේපර් එකකට ලකුණු ගොඩක් ගත්තා කියන එක මේ ඉසෙට් එකේ වැඩි කරගන්න ලොකු සුසුකමක් නෙමෙයි වෙනවා. පැහැදිලිද? ඉසෙට් එකේ වැඩි කරගන්න කියන එකට ලොකු සාධකයක් නොවෙනවා. අන්න ඒක තේරුම් කරගන්න. පැහැදිලි? එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. D කියලා දාලා මෙහෙම ලියන්න. ඊටමත් පහසු ප්‍රශ්න පත්‍රයක
වඩාත් වැඩිපුර ලකුණු ගැනීමෙන් වඩාත් පහසු ප්‍රශ්න පත්‍රයකට වැඩිපුර ලකුණු ගැනීමෙන් ඉසෙට්ටාගේ ඉහළ යාමට වැඩි බලපෑමක් සිදු නොවේ. ඉසෙට්ටාගේ ඉහළ යාමට වැඩි බලපෑමක් සිදු නොවේ. ඉසෙට්ටාගේ ඉහළ යාමට වැඩි බලපෑමක් සිදු නොවේ. පැහැදිලි? ඒව දාලා මේක ෆිසික්ස් පේපර් එක කියලා දාන්න. ෆිසික්ස් පේපර් එක කියලා දාලා මේ ටික මෙහෙම දාන්න. ඊට පස්සේ මම විස්තරය දෙන්න. සටහන් කරගන්න. හරි ලකුණු කරගත්තද? කියන්නේ මෙහෙම. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පහසු එකක් නම් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පහසු එකක් නම් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පහසු එකක් නම් දෙවයිනේම භෞතික විද්‍යාව සම්බන්ධව සමාන්තර මධ්‍යන්නේ වැඩි වේ. භෞතික විද්‍යාව සම්බන්ධ සමාන්තර මධ්‍යන්නේ වැඩි වේ. භෞතික විද්‍යාව සඳහා සමාන්තර මධ්‍යන්නේ වැඩි වේ. ඔබගේ භෞතික විද්‍යා ලකුණු ප්‍රමාණයද වැඩි වේ. වැඩි ලකුණක් ගෙන ඇති බව සිතමු. එහෙම හිතමු ඈ. ඔබගේ භෞතික විද්‍යා ලකුණද වැඩි අගයක් බව සිතමු. ඔබගේ භෞතික විද්‍යා ලකුණද වැඩි අගයක් බව සිතමු. එවිට xi වෙන x බා වෙනසෙහි xi වෙන x බා වෙනසෙහි වැඩිවීම සිදුවන්නේ අඩු වෙමි. මේ වෙනසේ වැඩිවීම සිදුවන්නේ අඩු වෙමි. එබැවින් භෞතික විද්‍යාව සම්බන්ධ විෂයයන්ගය වැඩිපුර ඉහළ යාමක් සිදු නොවේ. හරි නේද? වැඩිපුර ඉහළ යාමක් සිදු නොවේ. එතකොට ඒකත් පැහැදිලි. මෙන්න ඊට පස්සේ අවසාන කතන්දරේ. මේ බලන අවසාන කතන්දරේ මම කියලා දාන්න. දැන් ඔයාලට මෙන්න මෙහෙම එකක් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දිස්ත්‍රික්කේ පළවෙනියට තියෙන්නේ A2යි B1යි. හරිද? දිස්ත්‍රික්කේ දෙවෙනියට තියෙන A3. එහෙම වුණොත් දැන් වෙන්න බැරි වැඩක් වගේනේ පේන්නේ. නමුත් ඒක එහෙම වෙන්න පුළුවන්. ඉසෙට් ඩගේ නිසා. වැඩේ වෙන්නේ මෙහෙමයි. අපි හිතමු මම මේක මෙහෙම වග්ගයකට දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට. මෙතන තියෙනවා combined maths subject එක. හොඳේ? combined maths. මම ඒක වෙන හැටි මම මේ පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන physics තියෙනවා. මෙතන තියෙනවා chemistry. මේ තියෙන අපි හිතමු අපේක්ෂකය කියලා. නැත්නම් අපි දාමු දිස්ත්‍රික් කුසලතාවය. මම දාමු දිස්ත්‍රික් කුසලතාවය. එතකොට මෙන්න බලන්න සීන් එක. දිස්ත්‍රික්කේ පළවෙනියා මේ ඉන්නේ. උඩ කම්බයින්ඩ් මැත්ස් වලට A තියෙනවා, ෆිසික්ස් වලට A තියෙනවා, කෙමිස්ට්‍රි වලට තියෙනවා B එකක්. හරිද? ඊට පස්සේ දිස්ත්‍රික්කේ දෙවෙනියා ඉන්නවා. මේ පළවෙනියා. දිස්ත්‍රික්කේ දෙවෙනියට කම්බයින්ඩ් මැත්ස් වලට තියෙනවා A එකක්. ෆිසික්ස් වලට A එකක් තියෙනවා, කෙමිස්ට්‍රි වලටත් A එකක් තියෙනවා. ඒතර දැන්
බැලුමටම මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි වගේ පේනවා. මේක එහෙම කොහොමද වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. අරුණේ හොඳ රිසල්ට් එක දාලා තියෙන්නේ කියලා. දැන් මේක වෙන්න හැටි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. හරිද? දැන් ඔයා හිතන්න කම්බයින් මැත්ස් පේපර් එක අමාරුයි කියලා. හරිද? මේ ඉන්නේ ඔයා කියලා හිතන්නකො පළවෙනි උනේ ඔයා. මේ ඉන්නේ ඔයාගේ යාළුවා කියලා හිතන්නකො. එතන මම කියනවා කම්බයින් මැත්ස් පේපර් එක අමාරුයි. පේපර් එක අමාරුයි. ඒතර මේ අමාරු පේපර් එකේදී ඔයා පුතේ මේ කම්බයින් මැත්ස් වල පට්ට වැඩේ. කොට කම්බයින් මැත්ස් පට්ට විදිහට පුළුවන්. තේරුණාද කියන්නද? මේ ඉන්නේ ඔයානේ දැන්. ඔයා කම්බයින් මැත්ස් කියන එක සුපිරි සබ්ජෙක්ට් එක හොඳටම ගණන් හදලා ප්‍රැක්ටිස් වෙලා තියෙනවා. නමුත් ඒල් පේපර් එක තිබ්බම සමස්ත ලංකාවටම පේපර් එක අමාරුයි කියලා කියනවා. නමුත් ඔයා මේ සබ්ජෙක්ට් එකේ වැඩෙන්න නිසා ඔයා ඒකක් ගන්නවා. හැබැයි ඔයාගේ ඒක තියෙනවා අපි හිතමු ලකුණු 95ක් විතර. ලකුණු 95ක් තියෙනවා. පැහැදිලිද? 95ක් වාට ලකුණු තියෙනවා. දැන් ඔයාගේ යාළුවාට ඒකක් ගන්නවා. ඌ ගන්නේ ලකුණු 76යි. ඒකක් ගන්නවා. පැහැදිලිද කියනද? ඒතකොට මොකද වෙන්නේ? දැන් කම්බයින් මැත්ස් පේපර් එක අමාරුයි කියන්නේ කම්බයින් මැත්ස් සබ්ජෙක්ට් එකේ x බාර් කියන එක සමාන්තර මධ්‍යයන් අඩුයිනේ. ගොඩක් අඩුයිනේ. මේක ගොඩක් අඩුයි. ඒතකොට මේ වෙනස බලන්න. මේ වෙනස ගන්න ගියාට පස්සේ ඔයාගේ ඉසෙට්ගේ වැඩි වෙනවනේ. ඔයාගේ ඉසෙට්ගේ පට්ටටම වැඩි වෙනවා. ඇයි? ලංකාවේ කම්බයින් මැත්ස් අමාරු නිසා කම්බයින් මැත්ස් වල සමාන්තර මධ්‍යයන් ගොඩක් අඩුයි. ඒතකොට අපේ ඉසෙට්ගේ වෙන සූත්‍රය දැන් අපි මෙතන පොඩ්ඩක් අපි අඳගමුකෝ. ඉසෙට්ගේ මෙහෙමනේ. ඉසෙට්ගේ අපි ගන්න දැන් මෙන්න x අයිරින x බාර් බෙදීම s වලින්නේ. දැන් ඔයාලට හොඳටම තේරෙනවා වැඩි. අමාරු පේපර් එක නිසා මේක ගොඩක් අඩුයි. ඔයාගේ ලකුණු ඉහළ ලකුණු නිසා ඉසෙට් එකක් ලැබෙනවට සුපිරි එකක් හම්බ වෙනවා. තේරුණාද? ඒ එකක් හම්බ වෙනවා. ඊට පස්සේ දැන් ඔයා කියන්නේ ඉතින් සර් කෙමිස්ට්‍රි වලට ඉතින් අඩුයිනේ. කෙමිස්ට්‍රි අකුර වෙනස් නේ. ඉතින් ඔයා මෙහෙම හිතන්නකෝ. කෙමිස්ට්‍රි පේපර් එකේ ඒ අවුරුද්ද ලේසි. කෙමිස්ට්‍රි ලේසි. පහසුයි. තේරුණාද? එතකොට කෙමිස්ට්‍රි වල සමාන්තර මධ්‍යයන් වැඩි ලංකාවේ. හැබැයි ඔයා කෙමිස්ට්‍රි වැඩක් නෙමෙයි. පේපර් එකක් ලේසි වෙලා. නමුත් ඔයා කෙමිස්ට්‍රි එච්චර සබ්ජෙක්ට් එක හොඳට කරපු කෙනෙක් නෙමෙයි. එතකොට ඔයාට B එකක් එනවා කියලා හිතන්නකෝ 74ක. 74ක B එකක් එනවා. මූට එනවා 76ක එකක්. තේරුණාද? ඔයාගේ මේ 74 වුණාට ඔයාගේ සෙට් එකයි මෙයාගේ සෙට් එකයි ඒ වෙනස් වීම තියෙන ඉතා ළඟ. මොකද x බාර් කියන එක මොකක් හින්දාද? වැඩි අගයක් හින්දා. තේරුණාද කියනද? x බාර් කියන එක වැඩි අගයක් හින්දා. උන් ලංකාවේ මේ උන් හොඳට කෙමිස්ට්‍රි කරලා තියෙන්නේ. ඔයා විශේෂයෙන් මොකක් හෝ අවුලක් හින්දා ඔයාට කෙමිස්ට්‍රි අවුල්. හරිද? එතකොට ඔයාගේ B එක තියෙන්නේ දැන් ඒකට ආසන්න කළ තමයි තියෙන අකුර. 74 මට්ටමේ තියෙන්නේ. නමුත් මු යන්තම් ඒක දාලා තියෙන්නේ. අකුරින් එහෙම පෙවුනට ඔයාගේ මෙතන ඉසෙට්ගේ අඩුවීම මේකත් එක්ක බලද්දි ලොකු අඩුවීමක් නෙමෙයි. ලොකු අඩුවීමක් නෙමෙයි. ඒ නිසා නමුත් මෙතනිනවා පට්ට ගැප් එකක් ඔයාට. මෙතනිනවා ලොකු ගැප් එකක්. මොකද අමාරුම පේපර් එකකට වඩා හොඳටම ලකුණු වලක් තියෙනවා. ඊට පස්සේ ෆිසික්ස් ගැන හිතුවොත් අපි හිතමුකෝ ඔයාටත් 80යි ලකුණු. ඔයාටත් ලකුණු 80ක් හම්බ වෙනවා. ඔයාගේ යාළුවටත් 80යි කියලා එහෙම හිතන්නකෝ. ඒතර ෆිසික්ස් වල බලපෑමක් නැහැ වගේ. ෆිසික්ස් වල බලපෑමක් නැහැ වගේ. එහෙම බලනකොට ඒක පේනවනේ මෙතන අමාරු සබ්ජෙක්ට් එක අමුතට ස්කෝර් කරලා තියෙනවා කියලා කියනවා. ඉසෙට් එකේ සමස්ත ඉසෙට් එකකට මොකද වෙන්නේ? වැඩි වීමට බලපානවා. එතකොට ඔයා අකුරු වලින් බැලුවට ඔයා පල්ලෙහා හිටියට ඉසෙට් එකකින් බැලුවට ඔයා වැඩි දක්ෂතාවයක් පෙන්වන්න කරලා තියෙනවා. ඒ අනුව ඔයාට දිස්ත්‍රික් පළවෙනි වෙන්න පුළුවන්. ඒකයි මේක සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එහෙම සිදුවීමක් වෙන්නේ. රයිට්. එහෙනම් මේක පොඩ්ඩක් සටහන් කරගන්නක් ගන්න. මේක සටහන් කරගන්න. මේ වගුව දාගන්න. විස්තරي මම දෙන්න ඊට පස්සේ.
හරිද? එතන වෙලාව ආයෙන පොඩි නෝට් එකක් අපි චුට්ටක් පොඩි නෝට් එකක් දාගමු මෙන්න මෙහෙම ලියා ගන්න. සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රයේ සංකීර්ණ අවස්ථාවක දිවයිනේ සමාන්තර මධ්‍යනේ පහළ බසී. දිවයිනේ සමාන්තර මධ්‍යනේ පහළ බසී. දිවයිනේ සමාන්තර මධ්‍යනේ පහළ බසී. නමුත් සංයුක්ත ගණිත විෂය සඳහා ඔබගේ ලකුණ 95% ලෙස ඉහළ මගයක් පවතී නම් ඉහළ මගයක් පවතී නම් 76ක ලකුණක් ලබාගත් පුද්ගලයාට වඩා 76ක ලකුණක් ලබාගත් පුද්ගලයාට වඩා ඔබගේ Z අගය වැඩි වේ. ඔබගේ Z අගය වැඩිපුර ප්‍රමාණයකින් වැඩි වේ. ඔබගේ Z අගය වැඩිපුර ප්‍රමාණයකින් වැඩි වේ. ඔබගේ Z අගය වැඩිපුර ප්‍රමාණයකින් වැඩි වේ. හරිද? ඊට පස්සේ ඊළඟට උදාහරණ ලියන්න. රසායන විද්‍යාව සඳහා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පහසු එකක් නම් දිවයිනේම රසායන විද්‍යාව සම්බන්ධ සමාන්තර මධ්‍යයන්ය ඉහළ අගයක් ගනී. ඔබගේ B සාමාර්ථයට අදාළ සමස්ත ලකුණු ප්‍රමාණය B සාමාර්ථයට අදාළව 74ක ලකුණක් ලබාගෙන තිබුණා. අනෙක් පුද්ගලයාගේ සාමාර්ථයට අනුව 76ක ලකුණක් ලබාගෙන තිබුණත් Z අගේ දෙදෙනා අතර Z අගේ වැඩිවීමේ වෙනස අඩු අගයක පවතී. ඒ කියන්නේ මුගේ Z අගේ මහ ලොකුවට වැඩි වෙන්නේ නැහැ ඔයාලට සාපේක්ෂව කියලා කියන්නේ නේද? එනතර Z අගේ වෙනස කියන්නේ වැඩිවීමේ වෙනස අඩු අගයක පවතී. භෞතික විද්‍යාව සඳහා සමාන ලකුණු ලැබෙන බව සිතමු. එවැනි අවස්ථාවක දෙදෙනාගේ Z අගයන් සමාන වේ. අවසාන ප්‍රතිඵලය සාකච්ඡා කිරීමේදී
සංකීර්ණ ප්‍රශ්න පත්‍රයට ඉහළ ලකුණු ලබාගෙන තිබීම නිසා සංකීර්ණ ප්‍රශ්න පත්‍රයට ඉහළ ලකුණු ලබාගෙන තිබීම නිසා A2යි B1ක් ලබාගත් පුද්ගලයාට දිස්ත්‍රික් පළමු තැනද A3ක් ලබාගත් පුද්ගලයාට දිස්ත්‍රික් දෙවන ස්ථානයේ හිමිවීමට ඉඩ ඇත. දිස්ත්‍රික් දෙවන ස්ථානයේ හිමිවීමට ඉඩ ඇත. හරි නේද? පැහැදිලිද? Z අගය සම්බන්ධව ඔන්න ඔය අවබෝධය තියාගන්න. දැන් මම හදන Z අගය සම්බන්ධව 2022 ආපු කෙටි ප්‍රශ්නය. ඔන්න බලාගන්න. එතකොට මෙතෙන්ද වන වෙන්නේ Z අගය සම්බන්ධව Z අගය සම්බන්ධව ගාණක් හදන්නේ කොහොමද? මෙතන සූත්‍රය වල. මෙන්න මෙහෙම විස්තරයක් කියනවා මේ 2022 ගාන. 2022 කෙටි ප්‍රශ්නේ. එහෙම සීන් එකක් තියෙනවා. සිසුන් 100 දෙනෙකු පරීක්ෂණයකදී ලබාගත් ලකුණු වල මධ්‍යස්ථ සහ සම්මත අපගමනය දෙනවා. පරීක්ෂණය මොකක්ද දන්නේ? මොකක් හරි පේපර් එකක් කරලා මධ්‍යස්ථ සම්මත අපගමනය දෙනවා. ඒ කියන්නේ මෙහෙම. මධ්‍යස්ථ දෙනවා කීයද? 60යි. සම්මත අපගමනය දෙනවා 20යි. කොහොමද දීලා තියෙනවා? එක් සිසුවෙකුගේ ලකුණ 56 නම් ඉස්සෙල්ලාගේ සොයන්න. ලකුණ දෙනවා. ශිෂ්‍යයෙක්ගේ ලකුණ දීලා තියෙනවා 56යි. නම් ඉස්සෙල්ලාගේ ගන්නවා. සිම්පල් කේස් එකක් නේ. මොකක්ද? z සමාන xi වින x bar එළිම s. යොදමු. මේ සූත්‍රය දැම්මහම මුගී ඉස්සෙල්ලාගේ ගන්නේ 56න් අඩු කරන්න ඕන. සමාන්තර මැදනේ 60ක් බෙදන්න ඕන කීයද 20ක්. එතකොට මෙතන ඍණ කීය දෙන්නේ 4යිනේ 20ෙන් බෙදන්න ඕන. එතකොට ඍණ 5න් 1යි. ඍණ 5න් 1යි කියන්නේ ඉස්සෙල්ලාගේ උගේ ඍණ 0.2ක් වෙනවා. මේ දේ ඉස්සෙල්ලාගේ බලන්න විභාගයේදී අහලා තියෙනවා. ගේමක් නැහැ. අන්න එහෙම ඉස්සෙල්ලාගේ ගන්න. දැන් ඕක හොයනට වඩා මම ගොඩාක් විස්තර ඉස්සෙල්ලාගේ සම්බන්ධව දුන්නා හොඳේ. ඔයාට එහෙම මේ කරකොල දෙන්න පුළුවන්. ඒ මූලික පරිසරය ඔක්කොම හදලා තියෙන දැන් අර කීප විස්තරත් එක්ක. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් කියනවා. ගාන කියවලා බලන්න. මේ 56 ලකුණ කියන වැරදි එකක් උඩ. ඒක ඇත්ත ලකුණ වෙන්න ඕන 65ලු. එහෙනම් සමාන්තර මධ්‍යස්ථ හොයන්නලු. ඒකෙන් ඕනේ වැරදීමක් වෙලාලු. 56 කියලා කියන්නේ වාගේ ලකුණ 56 කියලා දන්නකො. ඒ 56 වැරදීලු. ඔයාගේ ඇත්ත ලකුණ 65ලු. එහෙනම් සමාන්තර මධ්‍යස්ථ හොයන්නලු නැවත ලංකාවේ සමාන්තර මධ්‍යස්ථ වෙනස් වෙනවනේ. එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම. දැන් පවතින සමාන්තර මධ්‍යස්ථ කීයද? x bar 60යි. එතකොට පිරිස කීයද? පේපර් එක කරපු පිරිස. පිරිස කියන්නේ අපි එන්න අකුරනේ කියන්නේ මුළු පිරිස 100යි. එතකොට ඔයා දන්නව නේද මධ්‍යස්ථ මේ පිරිසෙන් වැඩි කරාට පස්සේ මුල් ලකුණු ප්‍රමාණය ලැබෙනවා කියලා. පැහැදිලිද? මුල් ලකුණු ප්‍රමාණය ලැබෙනවා. දැන් පවතින මුළු ලකුණු ගන්න. කියන්නේ ඔක nx බානේ. nx බා. ඔක සූත්‍රය මතක් කරගෙන මම 30 දිනේ දාන්නේ. x බා සමානයි සිග්මා i සමාන 1 සිට n දක්වා xi බෙදීම එන්නේ සූත්‍රය. ඕකෙනේ මේ හරස් ගුණ කරලා ඔක අදාගන්නේ. අපි කෙටි ප්‍රශ්න කරනකොට විතරම අපි මේක පාවිච්චි කරනවා. නේද? ඒතර මේ මොකද්ද මේ තියෙන්නේ? මේකේ තේරුම තමයි දත්තවල මුළු එකතුව සමානයි. දත්තවල මුළු එකතුව සමානයි. සමාන්තර මධ්‍යස්ථ වැඩි කිරීම දත්ත ගණන.
පැහැදිලිද? ඒතකොට මේකෙන් තමයි මේ ගේම් එක ගහන්නේ. ඒතකොට මෙතන බලන්න වෙන වැඩි. n කියන්නේ 100යිනේ. මෙතන 60යිනේ. ඒතකොට මුල් හරිද? ඒතකොට මුළු පිටිස 100යි කියලා දීලා තියෙනවනේ. දාලා ගත්තට පස්සේ 6000ක් එනවා. ඒතකොට ඔය 6000 වැරදීනේ. මොකද්ද ඔය 6000 වැරද්ද? ඔයාගේ 56 තියෙනවා ගැක්සේ. ඒ 56 අයින් කරලා ඒ විරුවට 65ක් දාන්න වෙනවා. හරි ලකුණු සංඛ්‍යාව. එතකොට මෙතෙන්ට ආවට පස්සේ අපිට පුළුවන් නිවැරදි මුල් ලකුණු සංඛ්‍යාව හොයාගන්න. නිවැරදි මුල් ලකුණු ගන්න. ඔය 6000 වැරදීනේ එතකොට. ඔයකින් අඩු කරන්න 56. ඔයාගේ හරි ලකුණු 65ක් දාන්න ඕන. පැහැදිලිද? එතකොට මෙතන එනවා 9ක් 6009ක් වෙන ඔක්කොම ලකුණු. 6009යි. ඔක තමයි මුල් ලකුණු සංඛ්‍යාව. එහෙනම් මේ තමයි ඇත්ත ලකුණු මුල් ලකුණු. වැඩි වෙලා. ඕක තමයි පිරිසෙන් බෙදන්න ඕන සමාන්තර මධ්‍යයන් ගන්න. නේද? එතකොට මම මෙතන මෙහෙමම හදන්නම් හොඳ. මේක මෙතන මෙහෙම හදලා දාන්නම්. x bar නිවැරදි x ආගේ හොඳේ. නිවැරදි x ආගේ එන්නේ මේ 6009 බෙදන්න ඕන 100. તો x bar වල උත්තරයක් එනවා පුතේ. 60.09ක් එනවා හොඳේ. 60.09ක් එනවා. මේ තමයි නිවැරදි සමාන්තර මධ්‍යයන්. එන ගාන දාගෙන කක්කාලා. හරි නේද?